තෙරුවන් සරණයි කැකිරාවි සුදස්ස හිමියනි. ඔබ වහන්සේට මම මේ නැවතත් වීඩියෝ එකක් සකස් කරන්නේ මේ දුව පිළිබඳව, තාත්තා සහ දුව. එතකොට මේ තාත්තගේ කර්ම විපාකයකට තමයි දුව උප්පත්තිය කරා යන්නේ. ඒ යන නිසා තමයි මේ කුවේනිය 4 වෙනි සාපය කරන්නේ. හෙළයාගේ ලේ බැඳීම් අපේකම නැති වේවා කියලා. මේ කුවේනිය 4 වෙනි සාපය කරන්නේ අන්න ඒ නිසා මේ තාත්තගේ දුවගේ බැඳීම් වලට. මේ තාත්තා කියන කෙනා පවුලේ හිටියේ නැත්තම් කේසර සිංහෙක් වාගේ මේ දුවගේ ජීවිතයට ඇතුල් වෙනවා වටේ ඉන්න සියලුම අය. ඒ වටේ ඉන්න සියලුම අය කොහොමද ඇතුල් වෙන්නේ කියලා හේතුඵල දහම් තුලින් තමයි පෙන්වන්න වෙන්නේ. මෙහෙම කීවට ඒක තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. මොකද අපි ඉන්නේ මේ බමුණු සිහිය මත. කියන්නේ මේ බමුණු සිහිය කියන්නේ මේ බමුණු සිහිය මත තමයි අපි ඉන්නේ. අපිට යම් දෙයක් වටහා ගන්න නම් අපි සෝහන් අනාගාමී සකෘදාගාමී තාලවලට එන්න නම් අපි මේ බමුණු සිහියෙන් මිදෙන්න ඕනේ. මේ බමුණු සිහියෙන් මිදුනහම තමයි අපිට නියමිත සිහිය ආවම තමයි අපිට මේවා සකස් කරගන්න මේවා වෙන්නේ. මිනිස්සු හිතනවා මේ පොත්වල ලියලා තිබ්බට මේවා මේ බුදුරජාණන් වහන්සේ නිකන් මේ කොහොමද ලියුවේ කියලා. මේ බුදුරජාණන් වහන්සේ දකින්න කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දකින්න. බුදුරජාණන් වහන්සේ ධර්මය දැක්ක කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්ක හා සමාන කියලා කියන්නේ ඒකයි. මේවා ලේසි වෙන්නේ නැහැ. අපිට සෝහන් අනාගත ඒ ගැනත් ප්‍රශ්න තිබෙනවා. සෝහන් අනාගාමී සකෘදාගාමී කියන ඵලවලට එන්න නම් අපි මේ සිහියෙන් මිදෙන්න ඕනේ. මේ සිහියෙන් මිදුනහම තමයි අපිට පේන්නේ යථාර්ථය. අපි කවුද? අපේ ශරීරයේ ඉන්නේ කවුද? අපි ඇයි මේ විදියට ක්‍රෝධ ගන්නෙ? ඇයි අපි මේ විදියට තරහා ගන්නෙ කියන එක. එතකොට මේ තාත්තා කෙනෙකුට හරහා මේ දුවක් සැප විඳින දුවකගේ සැප දුක දෙක තීරණය කරන්නේ මේ තාත්තා. මේ තාත්තා හරියට හිටියේ නැත්තම් මේ දුවට අනාගතයක් නැහැ. මේ දුවගේ අනාගතෙන් ප්‍රයෝජනය ගන්න ගොඩාක් පිරිස බලාගෙන ඉන්නවා. අන්නේ ප්‍රයෝජන ගන්න පිරිස දිනනවා. දුව පරාද වෙනවා. හැම තැනින්ම දුවක් පලා යන්නේ ඒකයි. ගෙයින් එළියට විසි වෙන්නේ ඒකයි. දරුවෙක් අනාථ වෙන්නේ ඒකයි. තවත් කෙනෙක් අනාථ කරලා දාලා යන්නේ ඒකයි. මෙන්න මේ නිසා තමයි මේ කුවේනිය සාප කරන්නේ. හෙළයාගේ ලේ බැඳීම අපේකම නැති වේවා කියලා.